විශාල දේශපාලන සංවාදයක් ආවා. දූෂණ විරෝධී හඬක් මතුවුණා. මේකෙදි ඇත්තටම බොහෝ වෙලාවලදී අපි මේක අත්දැකලා තිනවා, අත්විඳලා තිනවා. විශාල විදිහට මේවා අපේ සමාජයේ තිබ්බ දැන් අලුත් ආණ්ඩුව තාම විශාල උත්සාහයක් දරනවා. හරියටම අපි දන්නේ නමුත් උන් උත්සාහයක් දරනවා මේවා. ඒ අතරේ ඊයේ මාර ප්‍රශ්නයක් ඇති වුණා. ඒක තමයි එක්තරා මන්ත්‍රීවරයෙකුත් තවත් නියෝජ්‍යමතිවරයෙකුත් මත්ද්‍රව්‍ය බලපත්‍රයක්, නිෂ්පාදන බලපත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන් තවත් පිරිසක් සමග සාකච්ඡාවකට ගියාය. විශාල මුදලක්, කෝටි ගණනක මුදලක මුදල් හුමාරුවක් සහිතවය මේක සාකච්ඡාවට ලක් වුණේ, භාජනය වුණේ. කිංස්බරි හොටල් එකේ තිබුණේ කියලා විශාල රාවයක් රට පුරා පැතිරෙනවා. ඇත්තටම මේක සමහර විට 100% සත්‍ය වෙන්නත්, සමහරට 100ට යම් ප්‍රමාණයක් එක් සාකච්ඡාවක් තියෙන්න ඇති. නමුත් ඒක ඇතුලේ එහෙම දෙයක් නෙවෙයි. යම් ව්‍යාපාරික පිරිසක් දේශපාලකයන්ගෙන් මේ සඳහා උදව්වක් ඉල්ලන්න ඇති. මම හරියටම දන්නේ නැහැ. නමුත් මේ කියන විදිහට දැන් පහුගිය කාලේ මේ අපේ මාලිමා රජයට සම්බන්ධ පිරිස් විශාල විදිහට සාකච්ඡාවට ගත්තා. මේ ඩීල් දේශපාලන ඩීල් හැම දෙයකටම ඩීල් එකක්. ව්‍යාපාරික ඩීල්, දේශපාලන ඩීල්, අර ඩීල් මේ. දැන් ඇත්තටම මේ ජීවිතේ ගැන ඩීල් එකක් කියන එක මුලක් තැන්වලදී අපිට පසක්. ජීවිතේ ගලාගෙන යනකොට අපි වැඩි හිටිය විදිහට කටයුතු කරනකොට ඇත්තටම ජීවිතේ ඩීල් එකක් තමයි. මේ මාලිමාවේ මේ මන්ත්‍රීවරු විශාල කාලයක් දේශපාලනය කරපු අය. සමහරු ජීවිත කාලෙම දේශපාලනය කරපු අය. ඇත්තටම ඔවුනුත් මේ වගේ මුදල් හම්බ කිරීම සහ ඒ කටයුතු සම්බන්ධයෙන් නොවුනත් සමහර දේවල් සම්බන්ධයෙන් මේ වගේ ඩීල් කරන්න ඇති. එතකොට මොවුන් ජීවිත කාලය තුල ප්‍රායෝගික දේශපාලනයේ තියෙන මේ වගේ ඩීල් ගැන අවබෝධයක් නොතිබුණාද කියන මාර ප්‍රශ්නේ මට තියෙනවා. ඒ කියන්නේ හැම තැනකදීම අපි යමක් කරගන්න ඕන නම් තව කෙනෙක් එක්ක නෙගෝෂিয়েට් කරන්න ඕනේ. ඩීල් එකක් දාගන්න ඕනේ. හැම දෙයකම දෙහෙමනේ. ව්‍යාපාරයක් කරන්න ගියත්, ගියක් දොරක් ගන්න ගියත්, වාහනයක් ගන්න ගියත් ඒක ඩීල් එකක්. ඒක නෙගෝෂিয়েට් කරලා යම් කිසි අතරමැද තැනකට ඇවිල්ලා දෙගොල්ලටම එකක වෙන්න පුළුවන් තැනකදී ඒවා විසඳෙන්නේ. එහෙම නැතුව දේවල් නැහැ නේද? එතකොට දැන් මේ පහුගිය රජයට සම්බන්ධ මැතිවතුරු මේ දේවල් නොදැනෙන්න. මට ඇත්තටම මාර ප්‍රශ්නයක් ඒක. මොවුන් දේශපාලනයේ මෙච්චර කාලයක් යෙදিলা මේ වගේ දේවල් ප්‍රායෝගිකව දැනගෙන නොහිටියද? මට නම් හිතෙන්නේ ප්‍රායෝගික දේශපාලනයේ තියෙන මේ දේවල් පිළිබඳ මෙතන ඉන්න වැඩිහිටි පිරිසට, අර අත්දැකීම් බහුල පිරිසට අවබෝධයක් තියෙන්නේ නැති. නමුත් ඔය අලුතින් ආපු ඒ පිරිසට එහෙම දෙයක් නොතිබුණාදෝ කියලා මට හිතෙනවා. ඒ නිසා මේක මාර ප්‍රශ්නයක්. දැන් මට නම් මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ අවබෝධයක් නැතිකම සම්බන්ධයෙන්. එහෙනම් ආයෙත් තවත් වීඩියෝ එකකින් ඕගොල්ලොන්ට තියෙන මාර ප්‍රශ්න අපිට කියන්න. අපි මාර ප්‍රශ්න ටික ඉදිරියට කතා කරගෙන යමු.